සුබ දවසක්. වෙහිකල් පිස්සු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට අරගෙන ඉලා තියෙනවා හොඳම සුපිරිම තත්ත්වයේ ඇති Toyota Hiace van රථයක්. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මොකද අපි හැමදාමත් වගේ සුපිරිම තත්ත්වයේ අංක 1 van රථ අරගෙන එනවා. ඉතින් කැලණි පැතුම් මෝටර් සායතනයෙන් තමයි මේ වගේ හොඳටම හදපු එකම විදියට හදපු නම්බරින් විතරක් වෙනස් හොඳම තත්ත්වයේ වාහන අදත් මම ඔයාලට අරගෙන ඉලා තියෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තිබුණ නැත්නම් ඔයාලට අපෙන් වාහනයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා මුලින්ම කරන්න ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා ඉන්න. මොකද අපි දවස් සතියට එකපාරක් සුපිරිම තත්ත්වයේ හොඳම වාහන රථයක් ඔයාලට අරගෙන එන හින්දා. මොකද අපේ වාහනයක් ගන්න ගොඩක් දිනෙට අමාරු තත්ත්වයක් තියෙනවා. අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් ඕනම කෙනෙක්ට ඉතාමත් ඉක්මනින් වුණොත් අපෙන් වාහනයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද අපි වෑන් රථය ගැන කතා කරොත් මේක Toyota Hiace වර්ගයේ වෑන් රථයක්. ජපානයේ නිෂ්පාදනය කරලා 1987 නිෂ්පාදනය කරලා 1989 ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරපු Toyota Hiace වෑන් රථයක් තමයි මේ වෑන් රථය. මේක Toyota Shell model එකේ තමයි ගොඩක් ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේක කොට model එකේ වෑන් රථයක්. බොඩි එහෙම සුපිරිම තත්ත්වයේ තියෙන පේන්ට් එක හොඳටම තියෙන අංක 1 වෑන් රථයක් තමයි අදත් මම ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් මේ වෑන් රථයේ කැලණි ප්‍රදේශයෙන් බැලීමේ හැකියාවක් තියෙනවා. මේකට මිල සඳහන් කරන්නේ 25,75,000ක් වගේ මිලක් තමයි සඳහන් කරන්නේ. ෆිනන්ස් පාසුකම ලක්ෂ 16ක් වගේ මුදලක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඉක්මන් කරන්න ඉතාමත් ඉක්මනින් ගෙනින වාහනයක් තමයි අදත් මම ඔයාලට අරගෙනලා තියෙන්නේ. ඉතින් මේක වාහනය කැලණි පැතුම් මෝටර් සායතනයෙන් බැලීමේ හැකියාවක් තියෙනවා. මම ඉදිරියෙන් දුරකථන අංකය සඳහන් කරන්නම්. ඉතින් අපි මේ වෑන් රථය ගැන කතා කරොත් මේකේ බඳවල් හිම අංක එකම තියෙනවා. මේ ඔයාලට පේන්න තියෙන බඳ ටිම් බොඩියක් තමයි මේ වෑන් රථයේ බඳ තියෙන්නේ. ඉතින් කොහෙට තට්ටු කරත් ටිම් බොඩි සද්දයක් තියෙනවා. හොඳ ටකරන් සද්දයක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවනේ මේ බඳේ ලයින් එක ඔක්කොම කිසිම ඇදයක්වත් කිසිම දෙයක් වෙලා නැහැ. හොඳම තත්ත්වයේ තියෙනවා. රැලි ගිහිල්ලා නැහැ. පේන්ට් එකත් ඉතාමත් හොඳටම කරනවා. මොකද අපේ පැතුම් මෝටර් සායතනයෙන්ම තමයි මේ විදිහට හැමදේම මුල ඉඳන්ම නිර්මාණය කරලා ඔයාලට අරගෙන මේ විදිහට එන්නේ. ඉතින් මේක වාහනේ ගන්න කෙනෙක්ට 90%ක්ම හොඳම තත්ත්වයේ තියෙනවා. මොකද කරන්න කියලා ලොකු දේවල් නැහැ. වම් පැත්තේ බඳත් ඒ වගේම තමයි. වම් පැත්තේ බඳයි පීලි හැමදේම අංක එකකම තියෙනවා. මේ පැත්තේ බඳත් හොඳටම තියෙනවා. ඉතින් මේ වගේ අංක සම්පූර්ණ සුපිරිම තත්ත්වයේ ඇති වෑන් රථයක් ලබා ගැනීම හැකියාවක් තියෙන පැතුම් මෝටර් සායතනයෙන් විතරයි. ඉතින් ඔයාලා තික්මන් කරන්න අපේ වාහනේ ලබා ගැනීම හැකියාවක් තියෙන අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් මේ ඇලෝ වීල් තියෙන මේ වාහනේ ටයර් නම් සාමාන්‍ය තත්ත්වයෙන් තව කිලෝමීටර් 10,000ක් විතර තව ටයර් වලින් දුහන්න පුළුවන්. ඉතින් අපි හැමදේම ඔයාලට පෙන්නලා හැමදේම ඔයාලා එන්න කලින් හැමදේම මේ වගේ වීඩියෝක් දාලා ඔයාලට රස්තියදු කරන්න නැතුව හැමදේම පෙන්නලා තමයි ඔයාලව කස්ටමර් එක අපි ආයතනයට ගෙන්න ගන්නෙ. ඉතින් මේ ඇතුළත ගත්තොත් ඉස්සරහා මේ ඔක්කොම හොඳටම තියෙනවා. ඇතුළේ කන්ඩිෂන් එකත් හොඳටම තියෙනවා. මේක ඔයාලා ඩෑෂ්බෝඩ් එක වෙනවා. මේ ඩෑෂ්බෝඩ් එක හොඳට බලන්න පුළුවන්. හොඳම තත්ත්වයේ තියෙන බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තියෙන මේ ඩෑෂ්බෝඩ් එක AC එක කවුලුවක්වත් කැඩිලා බිඳිලා කිසිම දෙයක් වෙලා නැහැ. මේකේ CD setup එකක් තියෙනවා. මේ වගේ පොඩි අයිටම් ටිකක් තියෙනවා. ලස්සනට හයි කරපු අයිටම් ටිකක් තියෙනවා. ඉතින් CD setup එකක් තියෙනවා. ඒ ඔක්කොම හොඳටම වැඩ කරනවා. ඉතින් මේක දිරුම් කිසිම දෙයක් නැති එන්ජින් තත්ත්වය හොඳම තත්ත්වයට තියෙනවා මේ වෑන් රථය. දුර තත්ත්වය රනින් හැමදේම අංක සම්පූර්ණ තියෙන හොඳම තත්ත්වයේ තියෙන ඇතුලේ සීට් සෙට් එක තමයි ඔයාලට පේන්න තියෙන්නේ. 12කට 13කට ගමන් කිරීමේ හැකියාවක් තියෙන මේ වගේ වෑන් රථයක්. තෙල් කරනවා ලීටරයකට 15ක් 16ක් 17ක් වගේ තෙල් කරනවා. ඉතින් මේ වහලේ අපි ගත්තොත් වහලෙත් හොඳම තත්ත්වයේ තියෙනවා. හුඩ් බාර් හයි කරලා ලයිට් බාර් හයි කරලා අංක එකම හොඳටම තියෙනවා. ආයේ වාහනේ කරන්න කිසිම දෙයක් නැහැ. ගන්න කෙනෙක්ට හොඳම තත්ත්වයේ තියෙන වෑන් රථයක් තමයි අදත් මම ඔයාලට අරගෙන ඉලා තියෙන්නේ. ඉතින් මේ වගේ වෑන් රථයක් ඔයාලට සාමාන්‍ය ලක්ෂ 9ක් වගේ තිබ්බොත් අතේ තිබ්බොත් මේ වගේ වෑන් රථයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඇතුළත සීට් සෙට් එක ඔක්කොම සීට් කවර් ඉදලා කරලා කිසිම දෙයක් වෙලා නැහැ. කාපට් ඔක්කොම හොඳම තත්ත්වයේ තියෙනවා. ඉතින් ඇතුළත කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයේ තියෙනවා. දිරුම් කිසිම දෙයක් නැහැ ඇතුළත ඔක්කොම. ඉතින් මේ වගේ අංග සම්පූර්ණ වෑන් රථයක් ඔයාලට අරගෙන වීතම් කරන ලොකු වීදම් දරන දෙයක් නැහැ මේ වගේ වෑන් රථයක් ගත්තොත්. ඉතින් මේ වගේ වෑන් රථයක් ඔයාලට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එන්න කැලණිය පැතුම් මෝටර් සායතනයේට මේක මීටර බෝඩ් එක තමයි මේ තියෙන්නේ. මීටර බෝඩ් එකේ සියලුම මීටර අංග සම්පූර්ණම හැමදේම වැඩ කරනවා. හීට් මීටර, ඩීසල් මීටර, ස්පීඩ් මීටර හැමදේම. මේක GL කණ්ණාඩි තියෙනවා. GL කණ්ණාඩි තියෙනවා. ඉස්සරහා නිකල් වලින් හැමදේම හයි කරලා හැමදේම අලුත්ම විදිහටම හැමදේම හදලා තියෙනවා. GL කණ්ණාඩි මේ වලට පේන්න තියෙනවා. ඉතින් බොඩි කිට් ගහලා තියෙනවා. 2007 KDH බොඩි කිට් එක තමයි අපි මේකට සවි කරන්නේ. සමුරායි ගහලා ටෝබෙල් පටි දාලා LED ලයිට් දාලා හැමදේම කරලා තියෙනවා. මොඩිෆයි කරලා ඕනම තැනකට ලස්සනටම යන්න පුළුවන්. ස්කූල් සර්විස් එකක්, හෑර් එකක්, ගෙදර පාවිච්චි කරන්න ඕනම දෙයකට ඔට්ටුයි. 075 7905 919
0757905 මේ දුරකථන අංකයට මුතුමන් ලබා දීලා ඔයාලට කැලණි පැතු මෝටර් ආයතනයට කතා කරලා මේ වාහනේ ඔයාලා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. මොකද අපි හැමදාමත් වගේ ඔයාලට මේ විදිහට හදපු අංග සම්පූර්ණ වෑන් රථ අරගෙන එනවා. ඉතින් ගොඩක් අයට අපේ වෑන් රථයක් මිලදී ගැනීම හැකියාවක් අඩුයි. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න. ඉදිරියට ඊළඟ සතියේත් අපි ඔයාලට මේ වගේම සුපිරිම තත්ත්වයේ වෑන් රථයක් අරන් එනවා.